හරි නෑ යාළුවනේ. අදත් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඒ වගේම කියන්න ඕන පොඩි දවසකින් තමයි මේ channel එකේ අද වීඩියෝ එකක් දාන්නේ. මට පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ ටිකත් එක්ක පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. ඒ හින්දා වීඩියෝ දාන්න බැරි වුණා. අද ඉඳන් වගේ මම වීඩියෝ දානවා. අනිවාර්යෙන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි ඉස්සරහට AI සම්බන්ධ වීඩියෝ සෙට් එකකුත් වෙටෙන් තියෙනවා. ගොඩක් හොඳයි. ඒ සෙට් එකත් අනිවාර්යෙන් එකතු වෙලා ඉන්න AI සම්බන්ධ ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන කෙනෙක් නම්. හරි එහෙනම් අද වීඩියෝ එකේ මම ඔයාලට thumbnail එකේ දැක්වගේම කරන්න යන්නේ ෆෝන් එකේ අපි ඉන්ටර්නෙට් යනකොට එක එක pop-up ad අනම්මනම් ඒවා එනවනේ. ඒවා ඔක්කොම නැති කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම ad block කරලා දාන්න පුළුවන් විදියක් තමයි අද ඔයාලට ගෙල්ලන්න යන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා අද මේ මම වීඩියෝ එකේ අන්තිමට ගොඩක් වැදගත් දෙයක් කියනවා. ඒ හින්දා අනිවාර්යෙන් වීඩියෝ එක අන්තිම වෙනකන් ඇඳලා ඉන්න. හරි එහෙනම් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙන වීඩියෝ එකට like එකක් දාගෙන අපි වීඩියෝ එකට ඔයාලට කරලා පෙන්නනවා කිව්වේ ad block කරන විදිහනේ. දැන් ෆෝන් එකේ අපි ඉන්ටර්නෙට් යද්දී එන ad ඔක්කොම ඔයාලට block කරන්න පුළුවන්. දැන් මම උදාහරණ විදිහට පෙන්නනවා. Chrome එක මම open කරන්න. Chrome එක open කරලා මම මොකක් හරි වෙබ්සයිට් එකට ගිහිල්ලා පෙන්නන වෙබ්සයිට් එකට යන්න. යටින් ad එකක් මට පෙන්නයි. මම මේක මේ නිකන් කරලා පෙන්නනවා. ඔයාලට ad පෙන්නනවා කියන්නේ මේ ටිකයි. ඔන්න යටින් ආවා pop-up ad එකක්. ඉතින් Google එකේ වෙබ්සයිට් එකට දාන ad මේ වගේ ad ඕනම එකක්. කියන්නේ මේ වගේ අපිට ඉන්ටර්නෙට් යනකොට පෙන්නන ඕනම ad එකක් අපිට අයින් කරගන්න පුළුවන්. මම දැන් මෙතනින් බැක් කරනවා. දැන් ඔයාලට පෙන්නනවානේ. මගේ ෆෝන් එකේ ad පෙන්නනවා දැන්. කියන්නේ ad එනවා ඉන්ටර්නෙට් යද්දි. මම මේක අයින් කරලා පෙන්නනවා ඔයාලට. හරි මම මෙතනින් බැක් වෙනවා. බැක් වෙලා ඔයාලා යන්න ඕනේ මුලින්ම setting වලට. මම කිව්වේ thumbnail එකේ දැක්කා වගේම කිසිම app එකක් ඕනේ නැහැ මේකට. හැම ෆෝන් එකෙම මේ කරන්නත් පුළුවන්. ඔයාලා setting වලට ගිහින් මගේ ෆෝන් එක මෙතන more connection setting කියලා තියෙනවා. හැම ෆෝන් එකකම වගේ මේක තියෙනවා. ඔයාලා ඒක හොයාගෙන එතනට යන්න. ඒක ඊට පස්සේ පෙන්නනවා private DNS කියලා. මෙතෙන් ඒක ඇතුළට යන්න. ඔයාලට මෙතනට යන්න පුළුවන් එක විදිහක් තමයි ඒක. නැත්තම් එහෙමත් නැත්තම් ඔයාලට ඒ විදිහක් තියෙනවා. ඔයාලගේ setting වල search bar එකට යන්න. search bar එකේ DNS කියලා search කරන්න. එතකොට උඩින් එනවා private DNS. ඒක ඔබලා එතනිනුත් ඔයාලට යන්න පුළුවන් private DNS වලට. හරි. මම මේකෙන් හරි ඊට පස්සේ මෙතන ඔටෝ කියන එක තමයි ඔයාගේ වැටලා තියෙන ඔටෝ හරි ඕෆ් හරි කියන දෙකෙන් එකට වැටලා ඇති. ඔයාලගේ ඔටෝ කියන එක තමයි ගොඩක් වෙලා වැටලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් මෙතනින් ඔයාලා තියෙන යටම තියෙන එක. යටම තියෙන එක ටික් එක දාගන්න. ඊට පස්සේ යටම තියෙන එක ටික් එක දාලා ඔයාලා මෙතන ටයිප් කරගන්න ඕන. මෙතන තියෙනවා වගේ dns.adguard.com මේක ඔයාලා ටයිප් කරගන්න ඕන. මෙහෙම ටයිප් කරලා මෙතනින් බැක් වෙන්න. ක්ලෝස් කරන්න එපා ඇප් එක. ඇප් ලිස්ට් එකෙන් බැක් වෙන්න ඉස්සෙල්ලා. හරි. දැන් ඔයාලට පෙන්නනවා මෙතන ඇඩ් වෙලා තියෙනවා අපි ටයිප් කරගත්ත එක. කලින් ඔටෝ කියන එක තමයි වැටලා තිබ්බේ. දැන් මෙතන යටම තියෙන private DNS ඒක ටික් එක දාලා මෙතන ටයිප් කරගන්න තියෙන්නේ. මම කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරගන්න ඕන මේක දාලා තියන්නම්. ඔයාලට ඉතින් කොපි කරලා උනත් මේක අරගෙන ටයිප් කරගන්න පුළුවන්. හරි. දැන් වැඩේ කරලා ඉවරයි. දැන් අපේ ෆෝන් එකේ කිසිම ඇඩ් එකක් පෙන්වන්නේ නැහැ. මම ඔයාලට ඒක කරලා පෙන්නන්නම්. කලින් කරා වගේම Chrome එකට ගිහිල්ලා අර speed test වෙබ්සයිට් එකටම මම යන්නම්. ඔයාලට දැන් මම ටික වෙලාවක් වෙබ්සයිට් එක ලෝඩ් කරලා පෙන්නන්නම්. කිසිම ඇඩ් එකක් එන්නේ නැහැ දැන්. මේ වෙබ්සයිට් එකට යන එක කරන්න ඕන දෙයක් නෙවෙයි. මම මේ ඔයාලට ඇඩ් පෙන්වන්නේ නැහැ කියලා කියන තමයි වෙබ්සයිට් එකට ගිහින් පෙන්වන්නයි. ඔයාලා බලන්න පුළුවන් කිසිම pop-up ad එකක් එන්නේ නැහැ. කිසිම ඇඩ් එකක් එන්නේ නැහැ.
ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න ඕනේ මේ විදිහට ඇඩ් බ්ලොක් කරාම ඔයාලට පෙන්වන්න නැතුව යන්නේ වෙබ්සයිට් වල ඉන්ටර්නෙට් යනකොට එන ඇඩ් විතරයි. දැන් උදාහරණයක් විදිහට අපි YouTube වීඩියෝ එකක් කියන්නකෝ. YouTube වීඩියෝ ප්ලේ කරනකොට ඇඩ් එකක් ප්ලේ වෙනවනේ. ඒ ඇඩ් එක නැතුව යන්නේ නැහැ. ඒක YouTube කම්පැනියෙන් දාන එකක් හින්දා ඒක නැතුව යන්නේ නැහැ. ඒ ඇඩ් එක විතරයි ඔයාලට නැති කරගන්න බැරි. අනිත් හැම ඇඩ් එකම නැති කරගන්න පුළුවන්. හරි එහෙනම් හැමෝටම පැහැදිලිනේ මම කිව්වද YouTube එකේ අපිට පෙන්වන ඇඩ් විතරයි මේකෙන් බ්ලොක් කරගන්න බැරි. අනිත් හැම ඇප් එකක් කියන්නේ බ්‍රවුසර් එකකින් යනකොට එන වෙබ්සයිට් වල එන හැම ඇඩ් එකක්ම මේකෙන් බ්ලොක් කරගන්න පුළුවන්. ඊමසක ගන්න එපා. මම මේක පර්සනලි අවුරුදු 2කට වැඩි පාවිච්චි කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉන්ටර්නෙට් ස්ලෝ එකක් එම කිසිම දෙයක් වෙන්නේ නැහැ. බය නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හරි. මොකක් හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා ඔයාලට. කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් අහන්න වගේ මම අනිවාර්යෙන් ඔයාලට උත්තර දානවා. හරි එහෙනම් වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න හැදුවේ එච්චරයි. කෙටි වීඩියෝ එකක් සාමාන්‍යයෙන් ඔයාලා ප්‍රශ්න තියෙනවා මොනවා හරි අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්නම්. එහෙනම් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, channel එක like කරන්න. ඔයා වගේ තවත් කට්ටියට මේ වීඩියෝ බලන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේක share කරන්න වැදගත් කියලා හිතෙනවනම් අනිවාර්යෙන් වැදගත්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ඇඩ් එකක් ප්ලේ වෙන්නේ නැහැ. මම අවුරුදු 2කටත් වැඩි පාවිච්චි කරනවා කිව්වා මුලදී. කිසිම ප්‍රශ්නයක් නැතුව මම අවුරුදු 2කට වැඩි මේක පාවිච්චි කරනවා. වගකීමෙන් කියන්න ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එහෙනම් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අනිවාර්යෙන් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙමි. අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.